කොහොමද ළමයි අද මම බලන්න යන්නේ අලුත් රීඩින් එකක් මාතෘකාවක්. ඒක තමයි ඔයාගේ ඉදිරි මාස 3 ආර්ථිකයේ වෙනසක්. මෙතන ෆයිල් දෙකක් තියෙනවා. පළවෙනි ෆයිල් එක කොළ පාට පෑනක්, දෙවෙනි ෆයිල් එක රතු පාට පෑනක්. දැන් මම හිතනවා ඔයාලට හිත යන ෆයිල් එක දැන් තෝරගනි කියලා. මම තත්පර 5ක් දෙන්නම්. 1යි 2යි 3යි 4යි 5යි. හරි. මම හිතනවා තෝරගෙන නැති කියලා. අපි දැන් බලමු පළවෙනි ෆයිල් එකට මොන වගේ දෙයක්ද ඔයාලට අනාගතේ වෙනවා කියලා කියන්න. කොළ පාට පෑන තියෙන පළවෙනි ෆයිල් එකට ඒක තියෙන්නේ රයිටින් කියන්නේ ඔයා මොනවා හරි මේ වෙනකොටත් ආදායමක් උපයනවා නම් ලියන කරන උගන්වන ඒ වගේ උපදේශනය දෙන මොනවා හරි දේවල් වලින් ධනයක් උපයන කෙනෙක් නම් කෙනෙක්ට උදව් කරලා ධනය උපයන්නේ මේ මෙතන ඉන්නේ මේ කෙනෙක් අකුරු ලියන එකක් නේ. එතකොට රයිටින් කියනකොට ඉතින් ගිණුම් කරන ලියන කරන දේවල් අන්න ඒ වගේ රැකියාවක් කරනවා නම් මොනවා හෝ දෙයකින් මේ ගිණුම් කරන ඉතරනේ තමන් මේ මොනවා හරි නවකතා ලියන කෙනෙක් හරි මොනවා හරි දෙයකින් ඒ කරන ඔයා කරන පැත්තෙන් ආර්ථිකයේ ඉදිරි මාස 3 තුල වර්ධනයක් සිද්ධ වෙනවා එක්ක වෙනසක් වෙනවා. හරිද? අපි දැන් බලමු ඒකට මොන වගේ විස්තරයක්ද දෙන්නේ. ඔයා තෝරගන්න ෆයිල් එකට ඔයාගේ ඉදිරි මාස 3 ආර්ථිකය වෙනස් වෙන්නේ කොහොමද? මොන වගේ වෙනසක් වුණොත් ඔයාගේ ආර්ථිකයේ ධනය දියුණු වීමක් සිද්ධ වෙනවා. ධනය වර්ධනයක් වෙන්නේ. ඔයා දැන් ඉන්නවට වඩා මොන වගේ දෙයක්ද කරන්න ඕනේ කියන එක තමයි අපි මේ රීඩින් එකෙන් බලන්නේ. මේකට ඒන්ජල් කාඩ්ස් උත් අරගෙන බලමු. ඒන්ජල් ආකඩ. මේ කාඩ් එකෙන් පෙන්නන්නේ ඔයා මේ වෙනකොට ආර්ථිකයේ පසුබෑමක් නිසා කඩාවැටීමක් නිසා ඔයා දුකෙන් ඉන්නේ. ඔයාගේ හිත ඇතුලේ ගොඩාක් දේවල් කල්පනා කරනවා. මම මොකද ඉදිරියට කරන්නේ? ඔයා ගොඩක් දේවල් වලදී બ્લોක් වෙලා ඇති. සල්ලි නැතුව ඔයාට අවශ්‍ය දේවල් කරගන්න මූලික අවශ්‍යතා ටික කරගන්නත් අමාරු වෙන්නේ මේ කාලේ. හොර ඔයා සමහරක් වෙලාවට ඔයා මොනවා හරි ආයෝජනයකට සල්ලි යොදවලා ඒක ඔයාට අහිමි වෙලා තියෙන පුළුවන් යම් පාඩුවක් එක්ක. ඒ වගේම ඔයා කෙනෙක්ට රැවටෙන්න පුළුවන් සල්ලි දීලා. එයාගෙන් මේ සල්ලි හම්බ වෙලා නැති වෙන්න පුළුවන් මේ වෙනකොට. ඔයා දැන් දුක් වෙන්නේ ඇයි මං මේ වගේ මෝඩ වැඩක් කළේ කියන තැන. මං එයාව විශ්වාස කළේ. එයාට අවංකුනේ ඇයි කියන එක ගැන ඔයා අතුලාන්තයෙන් දුක් වෙමින් තමයි ඉන්නේ. නමුත් ඔයාට විශ්වයෙන් කියන්නේ ඔයාට නැතුනේ මෙතන කප් 3ක් විතරයි. ඇයි දෙයියනේ මේ පිටිපස්සේ කප් 2ක් තියෙන්නේ? ඔයාට ඔයාගේ ජීවිතේ හැමදේම නැති වෙලා නැහැ. ඔයාට දේවල් ටිකක් ඉතුරු වෙලා තියෙනවා. ඔයා දැන් මෙතනදී බුද්ධිමත් වෙන්න ඕනේ. මේ ඉතුරු වුණු සම්පත් ටිකෙන් ඔයාගේ ඉදිරිය ගමන පටන් ගන්න.
එතකොට මෙතනදී කියනවා ඔයා අනවශ්‍ය ලෙස ඔයාගේ මුළු පැත්තම අඳුරු කරගෙන ඉන්නේ. එක එක සිතුවිලි එනවා. මොකද කරන්නේ? මානසික පීඩා ගොඩයි. ඒ වුණාට ඔයාලට මෙතන පේනවද මේ පාලමක් තියෙන්නේ? මේ ඔය මේ පාර්ලිමෙන් එකතුනක් කොහෙද? බලකොටුවකට යනවා. බලකොටුව කියන්නේ ආරක්ෂාවක් තියෙන තැන. සල්ලි තියෙන. බලකොටුවක් නිකන් හැදෙන්නේ නැහැනේ. ධනයක් තියෙන්න ඕනේ නේව ගොඩනගන්න. ආරක්ෂාවකුත් තියෙනවා. ඔයා මේ නැති වෙච්ච දේ අමතක කරලා තියෙන දේෙන් ඔයාගේ ඉදිරි ගමන ගිහිලා සාර්ථකත්වයටපත් වෙන්න පුළුවන්. ඉතින් ඔයා දැනට දුක් වෙමින් ඉන්නවනේ ඒ දුක් වෙන එක නැති කරන්න. ඒ වගේම ඔයා මේ වෙනකොට කවුරු හරි කෙනෙක් එක්ක හවුලේ ව්‍යාපාරයක් කරනවා නම් නැත්නම් හවුලේ ව්‍යාපාරයක් තව මාස 3ක් ඇතුළත පටන් ගන්න හිතන් ඉන්නවනම් ඒ පැතුම ඉටු වෙනවා. නමුත් පොඩි දෙයක් අඩුවෙන් තමයි ඒ දේ ඉටු වෙන්නේ. සම්පූර්ණයෙන්ම 100% ඉටු වීමක් නැහැ. මොකද මේ කාඩ් 9 කාඩ් එක 10 කාඩ් එකනේ සම්පූර්ණ. එතකොට ඔයාට මෙතනින් ඔයා හිතන දේ මාස 3 ඇතුලේ පොඩ්ඩක් අඩුවෙන් තමයි සාර්ථක වෙන්නේ. හරිද? ඒ වගේම ඔයා හවුලේ දෙයකින් වැඩ කරන්න පුළුවන්. නැත්නම් ඔයාගේ පෙම්වතා හෝ පෙම්වතියගෙන් නැත්නම් වෙනත් ඔයා පිරිමි ළමෙන් නම් ගෑනු ළමයෙක්ගෙන් හරි ගෑනු ළමෙක් නම් පිරිමි ළමයෙක්ගෙන් හරි ඔබට විරුද්ධ කෙනෙක්ගෙන් ඒ විරුද්ධ කියන්නේ මේ විරුද්ධ ලිංගිකයෙක්ගෙන් ඔයාට අවශ්‍ය මුදල් උපය ගන්න ආර්ථිකය ශක්තිමත් කරගන්න ඔයාට උදව්වක් හම්බ වෙනවා. හවුලේ හම්බ වෙනවා. සමහර කෙනාට ගෙදර කෙනෙක්ගෙන් මේකට උදව් හම්බ වෙන්න පුළුවන්. ඔයා මොකක් හරි දෙයක් ආරම්භ කරන්න හිතන්නේ නැද්ද? ඔයාට මේ කාලේ ප්‍රාග්ධනය නැතුව ඇති. පටන් ගන්න. කවුරුවත් අතිහිත දෙන්න කෙනෙක් නැහැ කී දුක් වෙවි ඉන්න පුළුවන්. බය වෙන්න එපා. ඉදිරි මාස 3 ඇතුළත ඔයාගේ සිහිනේ සැබෑ කරගන්න කෙනෙක්ගෙන් උදව් ලැබෙනවා. නැත්නම් එයා ඔයත් එක්ක හවුල් වෙලා හවුලේ වැඩේ පටන් ගන්නවා. ඒක නිසා ඔයා අනවශ්‍ය ලෙස දුක් වෙන්න එපා. මුදල් නැහැ මේ වෙලාවේ. මට මේ දේවල් කරගන්න බෑ කියලා මේ බලන්න. මේ කාඩ් එකෙන් පෙන්නන්නේ එක්ක ඔයාට යාළුවෙක් උදව් කරනවා. නැත්නම් ඔයා එක්ක පෙර සම්බන්ධතාවයක් තිබුණු යාළුවෙක් නැවත ඔයා එක්ක කතා කරන්න අරගෙන ඔයාගේ අදහස කිව්වොතින් එයා ඔයාට වචනෙන් හරි මුදලින් හරි උදව් කරනවා ශ්‍රමයෙන් හරි. ඒ වගේම ඔයාගේ පරණ පෙම්වතෙක් හෝ පෙම්වතියක්ගෙන් උනත් ඔයාට වචනෙන් හෝ මුදලින් හෝ ශ්‍රමයෙන් හෝ ඔයාට උදව්වක් කරන්න අවස්ථාව බොහෝ ඉඩකඩ තියෙනවා. ඒ ලැබෙන දෙයින් ඔයා මේ බලන්න. ඔයා ඔයාගේ ගෙවල් වලින් ඈත් වෙලා ඔයා ඉන්න පරිසරය වෙනස් කරගෙන ඔයා තනියෙන් මේ ඔයා මූලික අවස්ථාවේ ඉන්නේ මුදල් හම්බ කරලා. ඒ දේ අධ්‍යයනය කරලා ඔයා මහන්සි වෙලා හොඳට වැඩ කරනවා දියුණු වෙන්න හිතාගෙන. ඔයාට දියුණු වෙන්න පුළුවන්. ඉදිරි මාස 3 ඔයාගේ ආර්ථිකය යහපත් වෙනවා. හැබැයි ආර්ථිකය නිකන් යහපත් වෙන්නේ නැහැ. ඔයා උත්සාහ කරන්න ඕනේ. උනන්දු වෙන්න ඕනේ. බිසි වෙලා වැඩ කරන්න. කාර්යබහුල වෙන්න. අනිත් අය එක්ක නිකරුණේ කාලය කතා කර කර අපත යවන්න එපා. ඔයාගේ අරමුණක් තියාගෙන ඔයා ඉදිරියට යන්නම වෙනවා. ඒ වගේම මෙතනදිත් ඔයාට කියන්නේ ඔයා කරන දේවල් වලට අවස්ථාවල් හැකියා අවස්ථා ඒ වගේම ව්‍යාපාරික අවස්ථා ආයෝජන අවස්ථා කොමක් හෝ දෙයක් අලුතින් කරන්න ඔයා මුදල් උපයන එක්ක සමහරවිට YouTube channel එකක් පටන් ගන්න හිතන් ඉන්නවා ඇති. ඒ වගේ අන්තර්ජාලයෙන් හරි ඔයා මුදල් උපයන හිතාගෙන නැති. එක්ක forex හරි cryptocurrency හරි ඒ මොනවා හරි දෙයකින් ඔයා මුදල් උපයන්න මේ කාලේ හිතන් ඉන්නවා නම් ඒ දේවල් අධ්‍යයනය කරලා නිකන් නෙමෙයි ඒ දේවල් අධ්‍යයනය කරලා ඔයා වැඩ පටන් ගත්තොත් ඇත්තටම ඔයාට හොඳම කාඩ් එක Wheel of Fortune ඔයාගේ වාසනා චක්‍රය අනිවාර්යෙන්ම කරගෙන ඔයාගේ වැල්ලේ බඹරේ කැරකෙන්න කාලේ ඇවිල්ලා. ඔයාට කවුරු මොන බාධා සතුරුකම් කරන් ඔයාගේ කාලේ හොඳයි. ඒක නිසා ඔයාට ඔයා යන්නේ ඉලක්කයේ යන්න. හැබැයි වේගෙන් යන්නේ. හිමින් ඔයාගේ ඉලක්කය වෙතට යන්නේ. ඔයා දැනුම එකතු කරගෙන ඉවසීමෙන් හිමිහිට ඔයාගේ ඉලක්කයට යන්න පුළුවන්. ඉදිරි මාස 3 ඇතුළත ඒකට මඟ පෑදෙනවා. හරිද? ඒ කියන්නේ ඉදිරි මාස 3 ඇතුළත මේ ඉලක්කයට යන්න කියන්න බෑ. ඒ ඉලක්කයට යන්න ඔයාට මේ මාස 3 ඇතුළත මාර්ගය සකස් වෙනවා. ඒ වගේම මේ බලන්න එයා ආදරණීය ඔයාගේ අරමුණට ඉන්නේ.
එයා අරමුණට යන්නේ ඊටමත් ආදරණීයව දැනට ඔයාගේ හිත මේ වෙනකොට මානසික පීඩාත් එක්ක හිත ගොඩක් කඩා වැටිලා තියෙන්නේ. ඒක නිසා මේ කාඩ් එකෙන් කියන්නේ සුවපත් කරගන්න ඔයාගේ හිත. ඒ වගේම වැඩ කරන්න ඔයාගේ අත් දෙක සුවපත් වෙන්න ඕනේ නේද? අත්වලට ශක්තිය අවශ්‍යයි. ඉතින් ඔයාගේ හිතයි අතයි දෙකම ශක්තිමත් කරගන්න ඔයාගේ ඉදිරි ගමන යන්න නම් ඒ නිකන් යන්න බෑ. දුක ඇතැල්ලා ප්‍රබෝධයෙන් යන්න ඕනේ. නැත්නම් ප්‍රබෝධයක් නැතුව ගියොත් ඉතින් නෙගටිව් සිතුවිලි නේ තියෙන්නේ. ඒකෝ නෙගටිව් දේවල් තමයි ඔයාලට ආකර්ෂණය වෙන්නේ. පොසිටිව් වෙ හිතලා වැඩ කරොත් ඔයාලට ආකර්ෂණය වෙන්නේ පොසිටිව් සිතුවිලි. මේ බලන්න ඔයාලට සතුරෙක්වත් ඔයාලා ලං වෙන්නේ නැහැ මේ යන කාලේ. මොකද ඔයාලට දෙවියන්ගෙන් ආරක්ෂාව ලැබෙනවා. ඒ වගේම මේ වීල් ඔෆ් ෆෝචුන් කාඩ් එකත් ඇවිත් තියෙනවා. ඔයාගේ වාසනා චක්‍රය කරගෙනවා. ඒකයිද දෙවියොත් ඔයාලට උදව් උපකාර ගන්න. දෙවියන්ගෙත් උදව් දිනනවා. හොඳ කාලෙදී දෙවියන්ගෙනුත් ඔයාලට උදව් ලැබෙනවා. නරක කාලෙත් තමයි සතුරු පීඩා ඇවිල්ලා මානසික පීඩාවල් ඇති වෙන්නේ. ඔයා යන ඉලක්කේ ඔයා මේ මාස 3 මුදල් උපයන වර්ධනය කරගන්න ආර්ථිකය යහපත් කරගන්න අරමුණ ඔයාගේ අරමුණ සාර්ථකත්වයටපත් වෙනවා. ඔයාගේ අරමුණ සාර්ථක කරගන්න නම් සාමකාමී විසඳුමක් හොයන්න ලැබෙනවා. සාමකාමී විසඳුමක් ලැබෙන්නේ ධනාත්මකව ඔයා හිතන හින්දා. ධනාත්මකව හිතන්න නම් ඔයාගේ හිතේ තියෙන මානසික පීඩාවල් අයින් කරගන්න. අනවශ්‍ය ලෙස සිතන එක අයින් කරගන්න. ඒක ඔයාට හොඳ නෑ. ඔයාගේ ශරීර සෞඛ්‍යයටත් හොඳ නෑ. ඔයා නොහිතපු ලෙස ඉතිරි මාස කිහිපය තුල හරිද ඔයාට ඔපචුනිටි එකක් එනවා, අවස්ථාවක් එනවා. සමහරක් විට ප්‍රේම සම්බන්ධතාවයකින් ඔයාට එයාගේ මාර්ගයෙන් මුදල් හොයන අවස්ථාවකුත් ලැබෙන්න පුළුවන්. එයා එක්ක එකතු වෙලා ඔයාට අවස්ථාවක් එනවා. නැත්නම් ඔයා කරන දේෙන් ඔයාට අවස්ථාවක් එනවා. සමහර විට ඔයා රැකියාවෙම මොකද හරි ඉල්ලුම් කරලා දිනනවා නම් ඔයාට ඒ අවස්ථාව වෙනවා. ඒ කියන්නේ ඒකෙන් ඔයාට ප්‍රොමෝෂන් එකකින් වගේ වැටුප වැඩිවීමක් හෝ කාගේ හරි ණයක් දීපු දෙයක් ඔයාට අපහු ලැබීමක්. ඒ වගේ දෙයකින් ඔයාගේ ජීවිතයට අවශ්‍ය ආර්ථික වර්ධනය වීමක්. ආර්ථික ප්‍රශ්නවල විසඳුමක් ඉදිරි මාස 3 තුළ ලැබෙනවා කොහොම හරි ඔයාට. ඒ වගේම මේ ඒන්ජල්ස් නම්බර්ස් වලින් යන්නේ 1 1 1 1. ඇත්තට මේක ගොඩක් කරේ 2 2 2 2. ඒ වගේම 30 30. 1 1 1 කියන්නේ ඔයා අනිත් පැත්ත එක්ක ඔයාට දැනෙන හැඟීම් කොමියුනිකේට් කරන්න කියන්න. ඔයා ඒව හංගගෙන ඉන්න එපා. ඔයාගේ ආර්ථිකය හදාගන්න ඔයා මිනිස්සු එක්ක කතා කරන්න. ඔයා රැකියාව කරනවා නම් රැකියාව කරන ස්ථානයේ එන පාරිභෝගිකයත් එක්ක කතා කරන්න. ඔයාගාට සේවයක් ලබාගෙන ඉන්න කෙනාත් එක්ක හොඳට කොමියුනිකේට් කරන්න. ඒ වගේම ඔයා ව්‍යාපාරයක් කරනවා නම් ඔයාගාට ඉන්න කස්ටමර්ට ඔයා හොඳට සලකන්න රජෙක් වගේ. දැන් ඔයාගේ එතන දෙන 2 4 ඒන්ජල්ස් ළඟින් බ්ලෙසිං හම්බ වෙනවා. ඔයා යහපත් විදියට වැඩ කරොත් ඔයා අවංකව වැඩ කරොත් ඔයාට විශ්වේන උදව් හම්බ වෙනවා. ඔයාට බ්ලෙසිං හම්බ වෙනවා. ආශිර්වාද හම්බ වෙනවා දෙවියන්ගෙන්. ඒක මතක තියාගන්න. ඒ වගේම 30 30 කියන්නේ ඔයාට පරිවර්තනයක් තුරුල් කරගන්න කාලයක් ඇති. ඔයාගේ ජීවිතේ වැළඳ ගැනීමක් වෙනවා. පරිවර්තනයක වැළඳ ගැනීමක්. ඒ කියන්නේ ඔයා මේ ඉන්න දුක්ඛිත තත්ත්වේ නැති වෙලා පැතුම ඉටු වෙන අවස්ථාවට පරිවර්තනය වෙනවා. ඒ වගේම වීල් ඔෆ් ෆෝචූන් එකෙන් කාඩ් එකෙන් කියන්නේ ඔයාගේ දුක අහවර වෙලා සතුට ආරම්භ වීමක් සිද්ධ වෙනවා කියන එක. ඒකත් මේකෙන් කියන්නේ ඔයාට ඔයාගේ පරිවර්තනය ආදරෙන් වැළඳ ගන්න කියන එක තමයි කියන්නේ. ඒ වගේම මේ කාඩ් එකෙන් කියන්නේ ඔයා මෙච්චර කල් කරන දේවල් වලින් පරාජය වුණා නම් එහෙම වෙන්නේ නැහැ. ලබන මාස 3 ඇතුළත ඔයා කරන දේවල් වලින් ඔයාලට ජයග්‍රහණයක් ලැබෙනවා. ප්‍රධාන ජයග්‍රහණ පොඩි දේවල් වලින් ඔයාලට ජයග්‍රහණ ලැබෙන්නත් පුළුවන්. ඒ වගේම වැදගත් ගොඩාක් හොඳ වාසනාවක් ඔයාලට හම්බ වෙනවා මේ කොලේ. 4 leaf කොළ 4. ඔයාට great good fortune. ඒ කියන්නේ ඔයාට හොඳ වාසනා තත්ත්වයක් මතුවෙනවා. ඒ වගේම ළමයි මට කියන්න තියෙනවා ඔයා මොකක් හරි නීති ප්‍රශ්නයකට හසු වෙලා ඉන්නවනේ. එක්ක නීතිය මොකක් හරි පිටක් පදනවනම් අන්න ඒ වයින් ඔයාට
ඔයාලට හම්බෙන් තියෙනවා නම් මොකක් හරි ණයක් ඒ දේ හම්බ වෙනවා මොකක් හරි වන්දියක් ලැබෙන තියෙනවා නම් නඩු දාලා තියෙන දේවල් වල මුදල් වන්දි ලැබෙන අවස්ථාව තියෙනවා නීතිය මාර්ගෙන් ඔයාලට මේච්චර කලක් අසාධාරණයක් වුණා නම් ඒ සම්බන්ධයෙන් ඔයා දුකෙන් හිටියනවා ඔයාලට ඒක ලැබෙන්නේ නැහැ ගෙන එහෙම වෙන්නේ නැහැ ඉදිරි මාස 3 ඇතුළත ඔයාලට යහපත් සුබ ආරංචියක් ලැබෙනවා ඒ වගේම ඔයාලට ඒකේ නීතියෙන් තීන්දුවක් ලැබෙවි ඔයාලට මුදල් ලැබෙන මාර්ගයක් ඒ වගේම ඔයාට අලුත් ජොබ් එකක් දැන් ජොබ් එකක් නැතුව ඉන්න කෙනෙක්ට නම් ආ ජොබ් වලට ඇප්ලයි කරලා තියෙනවා නම් මේකේ ආයි ප්‍රධාන කාඩ් එක රයිට් ඉන් ඇප්ලයි කරලා තියෙනවා නම් මොනවා හරි දෙයකට ලියලා කරලා ඔයාට අලුත් ජොබ් එකකට අවස්ථාවක් හම්බ වෙනවා ඒ වගේම ඔයා රැකියාවේ ඉහළට යන්න අවස්ථාව ලැබෙනවා මොකද මේ මල්ලේ දැන් ගොඩක් තියෙනවා මේ දේවල් පුරවලා ඒ කියන්නේ සෞභාග්‍යවට රැකියාවෙන් ඉදිරියට යෑමේ තියෙනවා ඒ වගේම අලුත් එක්ස්පීරියන්ස් හම්බ වෙනවා ඒ වනුව ඔයා ජීවිතේ ඉදිරියට පියවර තබනවා ඔයාට එක්ස්පීරියන්ස් උත් ලැබෙනවා පියවර තබන්න ඔයාට එන මේ අන්තිම කාඩ් එක වෙල්ත් ධනය අපේ මාතෘකාවත් ධනය ආර්ථිකය ගැන අපි බැලුවේ අන්තිම කාඩ් එක ධනය කාඩ් එක ඇවිත් තියෙන්නේ ඔයාට අලුත් එක්ස්පීරියන්ස් එක ඉදිරියට යනකොට ඔයාට අනිවාර්යයෙන්ම ධනය ලැබෙනවා. ඉතින් ළමයි බය වෙන්න එපා. ඔයා ඉදිරි මාස 3 මේ ෆයිල් එක තෝරගනිපුවාට ගොඩක් හොඳයි. මේක පොසිටිව් රීඩින් එකක්. ඉතින් ඔයාගේ ධනය තව තවත් වර්ධනය වෙන්න අවස්ථාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අනේ දුකෙන් නම් ඉන්න එපා සතුටෙන් ඉන්න. ඔයාට ධනාත්මක දේවල් එතකොට ආකර්ෂණය වෙනවා. ඔයා ආකර්ෂණ නීතිය ක්‍රියාත්මක කරගන්න. ආකර්ෂණ නීතිය ඔයා අනුගමනය කරන්න. ඔයාට වරදින්නේ නැහැ. ඉතින් ළමයි දුකෙන් ඉන්න එපා සතුටින් හැමදාම ඉන්න. එහෙනම් අපි තවත් රීඩින් එකකින් හමු වෙමු. ඔයාලා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් Tarot with Jiva channel එක subscribe කරන්න ආදරෙන් ඉල්ලනවා. එහෙම නැත්නම් ඔයාලට අලුත් වීඩියෝ දාපු ගමන් බලන්න හැකියාව ලැබෙනවා. එහෙනම් සතුටින් ඉන්න. හරි කොහොමද ළමයි අපි බලන්න යන්නේ දෙවෙනි ෆයිල් එක සිලෙක්ට් කරගත්ත ඔයාලා මේ රතු පාට පෑන ඒකේ තියෙන්නේ ප්‍රොටෙක්ටඩ් කාඩ් එක. ප්‍රොටෙක්ටඩ් කියන්නේ ඔයා ආරක්ෂා කරන්න කියලා කියන්නේ. ඔබ ධනය උපයන මාර්ග ආර්ථිකය යහපත් වෙන අවස්ථාවල් රැකියාව වෙන්න පුළුවන් රැකියාව වෙනස් කරන්න හිතාගෙන ඉන්නවනම් ඒක වෙනස් කරන්න ඔයාට ඒක ජීවිතේ ආරක්ෂිත සහ සහයෝගයක් ලැබෙනවා ඉදිරියට වර්ධනය සිද්ධ වෙනවා. මෙතනදි කියන්නේ ඔයා ඔයාගේ මුදල් උපයන මාර්ග ආරක්ෂා කරගන්න ඒ ගැන සැලකිලිමත් වෙන්න ඒවට අවධානයෙන් වැඩ කරන්න කියලා. ළමයි ඔයාලා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම comment කරන්න. යාළුවෝ අතර කැමති නම් share කරන්න. අපි බලමු ඔයාලට දෙවෙනි ෆයිල් එක තෝරගනිමු. ඔයාගේ ඉදිරි මාස 3 තුල ආර්ථිකයේ මොන වගේ වෙනසක්ද වෙන්නේ කියලා. ගොඩක් හොඳයි. Angel number.
අපි දැන් බලමු දෙවෙනි ෆයිල් එක. මේකයි කියන්නේ ඔයාට ඔයා දැනට ආර්ථිකය සම්බන්ධව කරන කටයුතු වෙනස් විදියකට කරලා බලන්න කියලා කියන්නේ. මේ වෙනකොට ඔයා කරන දේ මුදල් ඒ තරම් වර්ධනය කරගන්න බැරි වෙලා තියෙනවා නම් ආර්ථිකයේ වෙනසක් වෙන්න නම් ඔයා දැනට කරන විදිය වෙනස් කරන්න. මොකද ඔයා දැන් කරන විදියෙන් ඔයාගේ ජීවිතේ ලොකු බලපෑමක් තියෙනවා. මානසික පීඩා. ඒ දේවල් වෙන්නේ නැහැ. ගොඩක් මුදල් අපතේ යෑමක් නිකරුණේ. අන්න ඒ වගේ දේවල් වෙන්න තියෙනවා. ඒ ඔයා කරන ක්‍රමය වෙනස් කරන්න කියලා කියනවා ඉදිරි මාස 3 ඇතුළත. එතකොට ඔයාට මාර්ගය පැහැදිලිව පෙනේ. දැනට ඔයාගේ කරන දේවල් අඳුරු තත්ත්වයේ තියෙනවා නම් ඔයා මොකද්ද කරන්න ඕනේ කියන තැන ඔයා මේ වෙනකොට ඉන්නවනම් ප්‍රශ්නාර්ථයක මම පැටලවිලා ඉන්නේ මම මොන වගේ විසඳුමක්ද ගන්න ඕනේ එහෙම කිසි දෙයක් ඔයාලට හිතා ගන්න බැරුව ඉන්නවා නම් ඔයා කරන විදිය වෙනස් කරන්න. එතකොට ඔයාට ඉදිරිය පැහැදිලිව පේනවා. ඒ වගේම ඔයා කාගෙන් හරි මේ සඳහා උපදෙසක් ගන්න. ඔයාට උපදෙසක් අවශ්‍ය නම් ඔයා ලැජ්ජ වෙන්න එපා. පසුබසින්නත් එපා. එයා කරන කාර්යයට ගැලපෙන කෙනෙක්ගෙන් ඒ සම්බන්ධ උපදෙසක් ගන්න. අනිවාර්යයෙන්ම දැන් ඔයා මේ දේවල් කරන. ඔයා දැන් ගොඩක් කට්ටකාලේ ඉන්නේ. දැන් හොඳ අත්දැකීම් ලැබලා ඉන්න කෙනෙක්. ඒක නිසා ඔයා දැන් වෙනදට වඩා පරිණතයි. ඒ සම්බන්ධව කටයුතු කරලම පරිණතයි. ඔයාව දැන් නිකන් අනිත් අයට රවට්ටන්න වට්ටන්න බෑ. ඔයාට සතුරු කරදර කරන් එයා තමයි පෙරදෙන්නේ. ඔයා ඉස්සරහට යනවා. මේ බලන්න. මෙතන කියන්නේ මේ අවට ඔක්කොම ජලය මේ මාළු උඩින් පයින්නවා. වතුර හරියට මේ වතුර නිකන් සෙලවෙන්නේ තියෙන්නේ. ඒ අතරේ ඔයා ඉන්නේ නිශ්චලව. ඒ කියන්නේ දැන් ඔයා පරිණතයි. ඔයා කරන කිසිම දෙයකට අනිත් අය කරන කියන දේවල් වලට සැලෙන්නේ නැහැ. ඔයා සමහරවිට ඒගොල්ලෝ කියන දේවල් ගණන් ගන්නෙත් නැහැ. ඒ කියන්නේ යාළ නරක දේ, ඒ කියන්නේ ඔයාට අපහාස කරන මේ දේවල් කිව්වත් ඔයා ඒක ඩෝන් කෙයාර් එකේ ඉන්නේ. ඒ හින්දා ඔයා වැඩ කරන්න, ඔයාගේ හිතට කියන දේ, අතුලාන්තයට කියන දේවල් බලලා වැඩ කරන්න. අනිවාර්යයෙන්ම මේ උනන්දුවෙන් වැඩ කරන්න වට අවස්ථාවක් ලැබෙලා තියෙන ඉදිරි මාස 3 අනිවාර්යයෙන්ම වර්ධනයක් වෙනවා. ඔයා මේ දේවල් කරන්න ඕනි අවංකව. මම තමන්ගේ හිතට එකකව වැඩ කරන්න කියලා තමයි කියන්නේ. අනිවාර්යයෙන්ම ඔයාට ඒ දේ කරන්න. ඔයා අලුත් විදියට ආර්ථිකයේ ශක්තිමත් කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා. අලුත් දෙයක් පටන් ගන්න. රැකියාවකට ඇප්ලයි කරන්න. ඒකට ඔයාට කාගෙන් හරි රැකියාවට යන්න ඔයාට කාගෙන් හරි උදව්වක් අවශ්‍යලා තියෙන පුළුවන්. ඔයාට ඒ උදව් ලැබෙනවා. ඔයා ඒ සම්බන්ධ කෙනාගෙන් උදව් ඉල්ලන්න. අනිවාර්යෙන් ඔයාට උදව් හම්බ වෙනවා. ඒ වගේම ඔයා මොනවා හරි ව්‍යාපාරයක් හරි අලුතින් පටන් ගන්න හිතන් ණයක් ඉල්ලලා දිනනවා නම් ඒ දේත්වල ලැබෙනවා. එක්ක කලින් ඔයා කඩයි ණයක් දීලා දිනනවා. ඒ මුදල් ලැබෙනවා. ඔයාට බලවත් කෙනෙක්ගෙන් උදව් උපකාර හම්බ වෙනවා. මුදල් විතරක් නෙමෙයි උපදෙසුත් ඒ කෙනාගෙන් හම්බ වෙනවා. ඔයා හැබැයි මේක නිකන් හම්බ වෙන්නේ නැහැ. ඔයා ඉල්ලන්න ඕනේ. මේ බලන්න හොඳම කාඩ් එක ධනය. ඔයා මේ මාස 3 ඇතුළත පටන් ගන්න දේ ඉක්මනින් වැඩේ වෙන්නේ නැහැ. කාලයක් යනවා. ඔයා උනන්දුවෙන් උත්සාහයෙන් ක්‍රමවත්ව හිමින් කරන් යන්න. මෙන්න හොඳම කාඩ් එක. Ace of Pentacles. හැබැයි මේක නිකම්ම වැඩ හම්බ වෙන්නේ නැහැ. උනන්දුවෙන් වැඩ කරන්න ඕනේ. උත්සාහයෙන් වැඩ කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම ඔයාගේ ජීවිතේ මල් පිපුණා වගේ වෙනවා. මේ මාස 3 ඇතුළත වෙන්නේ නැහැ. පොඩක් සමහරක් වැඩ වෙන්න පුළුවන්. නැත්නම් මේ මාස 3ේදී ඔයා කරන දේෙන් ඔයාගේ ඉදිරි අනාගතේ ගොඩක් සාර්ථකත්වයටපත් වෙනවා. මුදල් ලැබෙන දෙයක් තමයි ඔයා සිද්ධ කරන්නේ. ඒක ඔයාට වෙනද වගේ අපතේ යන්නේ නැහැ. ඒකෙන් සාර්ථකත්වයක් ලබා ගන්නවා. ඔයා දැන් ඉන්නේ ඒ දේ කරන්න මනසිනුයි කයනුයි රෙඩි වෙලා ඉන්නේ. ඔයාට ඒක කරන්න කියනවා. ඔයා ඒ වැඩේ පටන් ගන්න දවසේ ඉඳන් අවුරුද්දක් ඇතුළත ඔයාට සාර්ථකත්වයක් ලැබෙනවා. ඒ සාර්ථකත්වයන් ඔයා මේ මාස කිහිපය තුළ සාර්ථකත්වය හොඳටම නෙවෙයි යම් ප්‍රමාණයකින් ඔයාලට දෙන්න පටන් ගන්නවා. ඉතින් එහෙම ලැබෙන්න නම් take action. ඔයා ක්‍රියාත්මක වෙන්න. නිකන් ඉඳලා හරියන්නේ නැහැ. කිය ඉඳලා හරියන්නේ නැහැ. හිත ඉඳලා හරියන්නේ නැහැ. ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍යයි.
මං කියන විදිහට ඔයා අනිත් අයගෙන් උදව් අරගෙන ප්‍රබල කෙනෙක්ගෙන් උදව් උපකාර අරගෙන ක්‍රියාත්මක වෙන්න. අනිවාර්යෙන් ඔයා පටන් ගන්න දවසේ ඉඳන් ඉදිරියට අවුරුද්ද ඔයාට සාර්ථකත්වය ලැබෙනවා. ඒ වගේම මේ ඔයාට වෙනස වැළඳ ගන්න කියනවා. 5 ඔයාට කියන්නේ ඔයාගේ ජීවිතයේ මේ වෙන වෙනස ඔයා ආදරෙන් වැළඳ ගන්න. එහෙම වුණොත් ඔයාගේ ජීවිතය ට්‍රාන්ස්ෆෝමේෂන්ස් පරිවර්තනයක් සිද්ධ වෙනවා. මේ 2:20 ඔයාට කියන්නේ gratitude and blessing. ඔයා විශ්වයට ස්තුතිවන්ත වෙන්න. ඔයාට දේවල් ලැබෙනකොට ඔයාට දැන් ඔයා පීඩා එක්ක ඉන්නේ. ඔයා පීඩා එක්ක ඉන්නේ කිනොත් ඔයා විශ්වයත් එක්ක ආශිර්වාද අරන් ඒවට ස්තුතිවන්ත වෙන්න. ක්‍රමක්‍රමයෙන් ඔයාගේ ආර්ථිකය යහපත් වෙනකොට ඔයා ඒ අමතක කරන්න එපා. ඔයාගේ විශ්වය ඒවට නැතුව ඉඳලා දේවල් දෙනකොට ඔයා ඒගොල්ලොන්ට ආශිර්වාද ඉල්ල ගන්න, විශ්වයෙන් ආශිර්වාද ඉල්ලන්න, ඒ වගේම විශ්වයට ස්තුති කරන්න ඔයාට ලැබෙන සෑම දෙයක් වෙනුවෙන්. ඒ දේවල් කරලා බලන්නකෝ. ඒ වගේම 666 කාඩ් එක ඇවිත් තියෙනවා balance and harmony. ඔයාට මොන විදියට මුදල් හම්බුණත් ඔයා ඔයාගේ ජීවිතය බැලන්ස් කරගන්න, ඒ වගේම සාමයෙන් කටයුතු කරන්න අනිත් අයත් එක්ක. ඒක ඔයා ගැඹුරින් ඔයාගේ ජීවිතේ බැලන්ස් කරගත්තොත් ඇත්තටම ඔයාට සාර්ථකත්වය ලැබෙනවා ඉදිරි අනාගතයේදී. ඔයාගේ හිත සුවපත් වෙන දේවල් නිතරම කරන්න. මේ සුවපත් වීමේ දේවතා කාඩ් එක. ඉතින් ඔයාට කියන්නේ ඔයාගේ දැනට හිත පීඩාවටපත් වෙලා මානසික පීඩාවක් ඉන්නවනම් අනිවාර්යයෙන්ම ඔයාගේ හිත සුවපත් කරගෙන ඉදිරියට යන්නම වෙනවා. මේ බලන්න මෙතනත් හාමිනි, මෙතනත් සමගිය. ඔයා කිසිම කෙනෙක් එක්ක රණ්ඩු වෙන්න යන්න එපා. වචනෙන්වත් කයින්වත් ඔයා හැකි සෑම විටම අනිත් අයත් එක්ක සමගිව වැඩ කරොත් ඔයාගේ මුදල් වෙන මාර්ගය වේගවත් වෙනවා, වෙනස් වෙනවා. ඒ වගේම ඔයාට කවුරු හරි සතුරුකමක් කරොත්, ඔයාට දේවල් කරගන්න බැරි වුණොත්, ඔයා පොළවේ පය ගහගෙන ඉන්න කෙනෙක් විදියට වැඩ කරන්න, සාමයෙන් වැඩ කරන්න, නිහතමානීව වැඩ කරන්න. ඒ නිසා ඔයාට මේ මෙතන කරුණාව කාඩ් එකක් ඇවිත් තියෙන්නේ. ඔයා අනිත් අයට කරුණාවන්ත වෙන්න. මොකද එයා ව්‍යාපාරයක් කරනවා නම් එන කස්ටමර්ට කරුණාවන්තව කතා කරන්න. ඒ කෙනාව ගණන් ගන්න නැතුව ඉන්න එපා. ඩෝන්ට් කෙයා කරන්න එපා. ඒ කෙනාට රජෙක් වගේ සලකලා ඔයාගේ බිස්නස් එක වැඩි කරගන්න. ඒ වගේම ඔයාට එන කරදර බාධා මැද ඔයා ශක්තිමත්ව නැගී සිටින්න. ඒ කරදර ප්‍රශ්න එනකොට ඔයා ඒක අතහැරලා යන්න එපා. එතකොට ඔයා එතනින් පරාජයටපත් වෙනවා. ඒක නිසා ඔයා පුළුවන් වගේ හැම උපරිමයෙන්ම ශක්තියෙන් මනසින් හා කයින් ඔයා ශක්තිමත්ව කටයුතු කරන්න. ඒක ඔයාට අත්‍යවශ්‍යයි. ඔයාගේ ආර්ථිකයේ වෙනසක් සිද්ධ වෙන්න නම් මෙතනදී කියන්නේ ඔයාව මේ කූඩුවක තියෙන බිත්තරයක් නේද? එතකොට ඔයාට ආයෙ ප්‍රධාන කාඩ් එක ප්‍රොටෙක්ටඩ්. මෙතන තියෙන ආරක්ෂාව. ඔයාට මේ ඉදිරි මාස 3 ඔයාගේ ආර්ථිකයේ ශක්තිමත් වෙන්න අවස්ථාව ලැබෙනවා. වටපිටාව හැදෙනවා. ඔයාව ආරක්ෂිතව ඔයාට අවශ්‍ය දෙයට යන්න නම් ඔයා මහන්සිලා වැඩ කරන්න ඕනි. ඒ වගේම හොඳ ප්ලෑන් එකක් තියෙන්න ඕනි. ප්ලෑන් එකක් හදාගෙන ඒ දේට අනුව කටයුතු කරන්න. අනිවාර්යයෙන්ම ඔයාට දෙවියන්ගේ ආදරය හම්බ වෙනවා. මේ ඔයා කරන්නේ අවංකව වැඩේ කරන්න. එතකොට ඔයාට ආධ්‍යාත්මිකව දෙවියන්ගෙන් ආදරේ හම්බ වෙනවා. ඒ වගේම ඔයාට කවුරු හරි අවංක නැතුව වංක විදියට ඔයා මත ඩිපෙන්ඩ් වෙන්නවා නම් වෙන කෙනෙක් එයාව චුට්ටක් නොසලකා හරින. එයා ඔයාගේ ජීවිතෙන් චුට්ටක් ඈත් කරන්න. මොකද අවංක නැති වංක පුද්ගලෙක් ඔයාගේ ජීවිතේට එනවා කියන්නේ ඔයාගේ මේ මුදල් උපයන මාර්ග ඒ දේවල් විනාශ කරන්න පුළුවන්. ඒත් ඔයා මෙතන ඔයාගේ ඒ දේවල් විනාශ කරනකොට ඔයා කොහොමද මේ කුණාටුවක්? මෙතන අවංක නැති පුද්ගලෙක් ඔයාගේ මේ කටයුත්තට මේ මැදිහත් වෙන්න පුළුවන් අනාගතයේදී. ඔයාට ශක්තිමත්ව හිටගන්න කියනවා. ඒ හැමතැනදීම ඔයා එයාව දැනගත්තත් එයා නරක කෙනෙක් කියලා, වංක කෙනෙක් කියලා එයාට කරුණාව දෙන්න, සමගිය දෙන්න, ඒ වගේම ඔයා බැලන්ස් කරගන්න.
සමගියෙන් ඒ දේ බැලන්ස් කරගන්න. බැලන්ස් කරගෙන ඔයා විශ්වයට ආශිර්වාද ඉල්ලගන්න. ඒ වගේම විශ්වයට ස්තුතිවන්ත වෙන්න. ඔයා ඒ පුද්ගලයාගෙන් බේරලා දුන්නට මේ ප්‍රොටෙක්ටර් මේ දේ කරන් තමයි ඔයාට ආරක්ෂිත සහ සහයෝගය ලැබෙන ජීවිතේට. ඒකෙන් ආරක්ෂාවයි සහයෝගයයි හම්බ වෙනවා මේ ෆයිල් එක තෝරගන්න ඔයාලට. ඒ වගේම මේ බලන්න දැන් මෙතන කියවනේ මාස 3ක් ඇතුළත වෙනසක් වෙනවා. ඉදිරි අවුරුදු තුන ඔයාගේ ධනය හොඳ අතකට හැරෙනවා කියලා. මේ බලන්න. ඔයාට හම්බ වෙනවා වටිනා කියන තෑග්ගක්. නැත්නම් ඔයා වෙන කෙනෙක්ට වටිනා කියන තෑග්ගක් දෙනවා. ඔයා ඒ වටිනා කියන තෑග්ගක් දෙනවා ඔයාට ධනෙ තියෙන්න ඕනේ. ඒ වගේම වෙන කෙනෙක්ගෙන් ඔයාලට වටිනා කියන තෑග්ගක් ලැබෙන්නත් පුළුවන්. ඒ වගේම ඔයා ජොබ් එකක් බලාපොරොත්තුෙන් ඉන්නව නම් අලුත් ඒ ජොබ් එක ඔයාලට ලැබෙනවා. ඉන්ටර්විව් ගිහින් පාස් වෙලා ජොබ් එක හම්බ වෙනවා. ඒ වගේම ඔයා ප්‍රොමෝෂන් එකකට ඇප්ලයි කරලා තියෙනවා නම් ඒ දේ ඔයාලට ලැබෙනවා. කෙසේ හෝ ඔයාට මුදල් ලැබෙන මාර්ගය රැකියාවෙන් හෝ අලුත් දෙයකින් ඔයාට මේ මාස 3 ඇතුළත වෙනසක් වෙනවා. මේ අන්තිම කාඩ් එක මේකෙන් කියන්නේ මේ දලඹුවා. දලඹුව අන්තිමට කවුද වෙන්නේ? සමනලයා. එයා හරිම දුෂ්කර ගමනක් යන්නේ. මේ අන්තිමට කියනවා change is coming. ඔයාගේ වෙනස ඉදිරියට එනවා. ඔයා මේ ඉන්න දුක්බර කටුක ජීවිතයෙන් ඉදිරියට ගිහිනා ඔයාගේ ආර්ථිකය ශක්තිමත් වෙන වෙනස් වෙන්න ඔයාට chance එකක් හම්බ වෙනවා. ඒ chance එක ඔයා ආදරණීයව වැළඳ ගන්න. ඔයා මේ දැන් කරන දේ වෙනස් කරන්න. එහෙම කරොත් කාට අනිවාර්යයෙන්ම සමනලෙක් වෙන්න පුළුවන්. අනිත් අයට පෙනේවියා හරි ලස්සන සමනලෙක් කියලා. නමුත් ඔයා කලින් විඳපු දුක ඒගොල්ලන්ට පේන්නේ නැහැ. එහෙම පෙන්වන්න ඕනෙත් නැහැ. ඔයා අන්තිම ප්‍රතිඵලය වාගේ සමනලයා. එහෙම නම් ළමයි ඇයි දුකෙන් ඉන්නේ? දුක් වෙන්න එපා. හැමතිස්සෙම ඔයාගේ සිතුවිලි වලට ගන්න පොසිටිව් තින්කින්. ඒකින් ඔයාගේ ජීවිතේ සතුටෙන් ඉන්න පුළුවන්. එහෙම නම් ළමයිනේ දුකෙන් ඉන්න එපා. සතුටින් ඉන්න. අපි අලුත් රීඩින් එකකින් නැවත හමු වෙමු. එතකම් සුබ දවසක්.